ලස්සන ආදර කතා අහන්න අපිත් එක්ක එකතු වෙන්න. සඳපලේ නවකතාවේ තවත් අලුත් කොටසක් ඔන්න අරගෙන මම ආවා. තාමත් ඔයා කතාලන්තේ YouTube channel එක subscribe කරලා නැත්නම් මේ දැන් මම අපේ කතාලන්තේ YouTube channel එක subscribe කරන්න. සඳපලේ නවකතාව වගේ තවත් ලස්සන නවකතා ඉස්සරහට ඔයාට අහන්න chance එක තියෙනවා කතාලන්තේ YouTube channel එකෙන්. ඉතින් සඳමලේ කතාවට ගොඩාක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. හැමදේටම ඔයාට ගොඩාක් ස්තුතියි. මේ ලස්සන නවකතාව රචනා කරලා තියෙන්නේ පුෂ්පරුවන් ලියනගේ කතුවරයා විසින්. ඉතින් ඒකටත් ගොඩක් ආදරෙන් අපි මතක් කරනවා. එහෙමනම් අපි යනවා අද කොටස අහන්න. සඳමලීට ලේ ලබා දෙමින් තිබින සෝමා දරුවා රැගෙන වතු බංගලාවට යන්න සූදානම් වූවාය. බබාට මම කියපු විදියට කවන්න සෝමා. ඔය ළමයා බය වෙන්න එපා. මම දරුවා S2 වගේ බලා ගන්නවා. අන්නන් සඳමලී මම උදෙන්ම ස්ටේට් බංගලෝ එකට ගිහිල්ලා දරුවවයි සෝමවයි එකගෙන එන්නම්. මහත්තයා සෝමා මම නිසා දුක් විඳිනවා. මට දුකයි. මම මේ ණය කොහොම ගෙවන්නද මහත්තයා? සඳමලි හැඬුම්බරව කීවාය. ඒ ගැන හිතන්න එපා දරුවෝ. ඉස්සෙල්ලා ලෙඩ සනීප කරගන්නකෝ. සෝමා සඳමලිගේ හිස පිරිමැද්දාය. සපුමල් දරුවා වඩා ගත්තේය. දරුවා නැතුව මට නිින්ද යන එකක් නෑ සෝමා. ඔයා දරුවා ගැන බය වෙන්න එපා සඳමලේ. අපි ගිහින් එන්න. සපුමල් සහ සෝමා නික්ම යන දෙස සඳමලි හැඬුම්බරව බලා උන්නාය. සෝමා බංගලාවට රැගෙන ගොස් සපුමල් නිවසට පැමිණෙන විට බොහෝ රෑ බෝ වී තිබින. ඒ වන විටත් මව සාලේ සැටිය මත බණ පොතක් කියවමින් උන්නාය. සපුමල් මව නොදැක්කාසේ කාමරය වෙත ගියේය. ඔහු බොහෝසේ විඩාබරව සිටියේය. නාන කාමරයට ගොස් ඇඟපත සෝදා සැහැල්ලු ඇඳුමක් ඇඟලාගත් සපුමල් පහළ මාලයට ආවේය. ඒ වන විටත් මව පෙරසේම සැටිය මත උන්නාය. අම්මා! මම මේ කිරිපත්ගොඩ ඥානානන්ද හාමුදුරුවන්ගේ ලස්සන බණ පොතක් හම්බ වෙලා කියෙව්වා. යමු කෑම කන්න. තලතා අසුනින් නැගී සිටිමින් කීවාය. සපුමල් කෑම මේසේ හිඳගත්තේය. තලතා සපුමල්ට කෑම බෙදුවාය. මොකද පුතා රෑ උනේ? ඔෆිස් එකේ වැඩ වගයක් කළා අම්මේ. මාමා කිව්වා හොස්පිටල් එකේ හිටියා කියලා. සපුමල් දිගැස්සුනේය. මේ මාමා මෙහි ආවද? ඇවිල්ලා ඉඳලා දැන් ගියේ. ජානකගේ නංගි ලෙඩ වෙලා අම්මේ. එයාව බලන්න හොස්පිටල් එකට ගියා. ජානකට කොහෙන්ද ළමයෝ මම නොදන්න නංගි කෙනෙක්? නංගි නෙවෙයි අම්මා මේ අක්කා. සපුමල්ට පැටළුනේය. එයා බැඳලා වෙන් වෙලා නේද හිටියේ? ඔව් අම්මා මේ ගෙදර ඇවිල්ලා ඉද්දි උණ ගැනිලා අඩු නොවන හින්දා මේ හොස්පිටල් ඇඩ්මිට් කරලා. ડોක්ටර්ස්ලා සැක කරනවා මේ ඩෙන්ගු කියලා. මාමා ලේ දීලා ආවේ. මාමා කිව්වා ලේ දුන්න කතාවක්. පුතා උදේටත් යනවද බලන්න? උදේට නම් යන්න හිතුවේ නෑ අම්මා. කී වටුවේද දරුවා ඉන්නේ? 6 වටුවේ අම්මා. මාත් උදේට ගිහිල්ලා බලලෙන්න. ඒ කතාවෙන් සපුමල් කලබල වූවේය. අම්මා ඔය කලබල යන්නේ මොකටද? මම ගිහිල්ලා කරන්න ඕන යුතුයකම කළානේ. අම්මා රස්තියාදු වෙන්න යන්න ඕන නෑ. මොන රස්තියාදුවක්ද පුතා? අනික අම්මා මේ හෙට ටිකට් කපන කතාවකුත් කිව්වා. ඔච්චර අමාරු ලෙඩෙකුගේ හෙට ටිකට් කපයිද? මම හිතන්නේ මේ වෙන හොස්පිටල් එකකට මාරු කරනවා. ඒක මිසක්. සපුමල් තව විස්තර අසන්නට පෙර කෑම නතර කර අත සෝදා ගත්තේය. ඔය කාලිවරද පුතා? ඔව් අම්මා ඇති. සපුමල් මේසෙන් නැගිට්ටේය. ඒ සමගම දුරකථනය නාද විය. සපුමල් ඒගෙන තිරය දෙස බැලුවේය. කවුද පුතා? දිව්‍යා. කතා කරන්න. උදේ ඔෆිස් එකටත් ගිහිල්ලා පුතා නෑ කියලා රස්තියාදු වෙලා ඇවිල්ලා තිබුණේ. තලතා කීවාය. සපුමල් දුරකථනය රැගෙන සිය කාමරයට පැමිණියේය. කියන්න දිව්‍යා. අනේ ඇයි සපුමල් ඔයා මට මෙහෙම කරන්නේ? මම ඔයාට මොන වැරද්දක් කළාටද මේ විදිහට මාව රිද්දන්නේ? ඇයි? මම මොකද ඔයාට කරපු වරද? ඔයා උදේ ඉඳලා කොහෙද ගියේ?
මම ඔෆිස් එකේ හවස් වෙනකම්ම හිටියා ඔයා දැන් එයි කියලා හිතලා. ඒ මදිවට ෆෝන් එකත් ඕෆ් කරගෙන. ඊයේ ෆෝන් එක charge කරගන්න බැරි වුණා. ඔයා දැන් කොහෙද ඉන්නේ? ගෙදර. මම රූම් එකේ. කොහෙද අනේ දවසෙම හිටියේ? මම ජානකත් එක්ක හදිස්සි වැඩ වගේකට ගියා. ඒකයි ඔෆිස් නාවේ. මොකක්ද අනේ හදිස්සි වැඩේ? ඔයත් හරියට රහස් පොලිසියෙන් වගේනේ ප්‍රශ්න කරන්නේ. ජානකගේ නංගිට උණ හැදිලා හොස්පිටල් ඇඩ්මිට් කරලා. ඉතින් ජානක එක්ක ආව බලන්න ගියා. ඔයා හිතනවද සපුමල් මම ඔය කතාව විශ්වාස කරයි කියලා? ඔයා විශ්වාස කළත් නොකළත් මට කියන්න තියෙන ඔච්චරයි දිව්‍යා. මම කියන්නේ බොරු කියලා හිතනවනම් ඔයා තාත්තගෙන් අහලා බලන්න. තාත්තගෙන් මොනවද අහන්නේ? තාත්තා ලෙඩෙක් බලන්න ගිහලා හොස්පිටල් එකේදී හම්බ වුණා. තාත්තා ජානකගේ නංගිට ලේ දීලා ගියේ. අනේ සෝරි සපුමල් මම හොයන්න බලන්න නැතුව කතා කළාට මෑතක ඉඳලා නොකියුවට මට ඔයාගෙන මහා අමුත්තක් දැනෙනවා. අපි ඉක්මනට බඳිමු සපුමල්. තවත් නම් මට මෙහෙම ඉන්න බෑ. සපුමල් ඊට කිසිත් නොකිව්වේය. මොකද ගොළු වෙලා මම සලෝන් එකක් දාන්න හිතාගෙන ඉන්නේ සපුමල්. ඔන්න ඔයා එන්න ඕනේ විවෘත කරන්න. ඔන්න මම ඉස්සෙල්ලම ෆේෂල් එක දාන්න ඔයාට. අපේ මගේ මූණේ නම් ඔය තලපතුල්ලන්න ලෑස්ති වෙන්න එපා. කවුද අනේ තලපතුල්ලන්නේ? ෆේෂල් කළාම තවත් ලස්සන වෙනවා. මේ තියෙන ලස්සන මට හොඳටම ඇති. ඇත්ත. තව ලස්සන වුණොත් මටමයි පාඩුව. දිව්‍යාංගේ ඇඳේ පෙරළමින් කීවාය. මට ඔයාව කෙල්ලොන්ගෙන් බේරගන්න බැරි වෙයි. අනේ විකාර කියවන්න නැතුව දැන් නිදාගන්න දිව්‍යා රෑ වෙලානේ. good night. සපුමල් දිව්‍යාංගිගේ ප්‍රතිචාරය නොඅසාම දුරකථනයේ විසන්ධි කර ඇඳෙහි ඇලවුණේය. ශ්‍රියාලතා ආරණ්‍යයේ සුවිසල් ගල්තලය මතට වී හුදකලාව කල්පනා කරමින් උන්නාය. රට ගිය පසු දියණිය පිළිබඳ සොයා නොබැලීම ගැන ඈ බොහෝසේ තැවුනාය. තමා ආත්මාර්ථකාමී ගැහැණියක් නොවේදැයි ඇයට ඇය පිළිබඳවම කලකිරීමක් ඇති වූවාය. තම කුසෙන් වැදූ ඒ කිරි කැටියා තනිකොට තමා විදේශගත වූයේ කෙසේදැයි ඇයට දැන් සිතා ගැනීමටවත් බැරිය. ඒ සුරතල් මුහුණ ඇයට මැවී පෙනුනාය. මෙවන් වේදනාවක් දියණිය වෙනුවෙන් මින් පෙර ඇය විඳ නොතිබුණාය. තමාගෙන් දියණියට සිදු වූ අසාධාරණය සිහියට නැගිද්දී ඒ වේදනාව දෙගුණ තෙගුණ වූවාය. ඇගේ දෑසෙන් කඳුළු ගලා හැලුනාය. උපේකා මෑණියෝ ගල්තලය මත හඬමින් උන් ශ්‍රියාලතා දුරතියාම දුටුවෝය. ඇය ශ්‍රියාලතා අසලට පැමිණ ඇය අසල ගල්තලයේ ඉඳගත්තාය. තරුණ වයසේ දැන හෝ නොදැන කරන වැරදිවලට දුක් වෙන්න සිද්ධ වෙන්නේ වයසින් මොහුකුරා ගියාට පස්සේ. තව තවත් ඔය ගැන හිත හිතා ලත වෙන එකෙන් වෙන්නේ තව දුක වැඩි වෙන එක. පාළුවක් තනිකමක් දැනෙනවා නම් බණ පොතක් අරගෙන කියවන්න. එතකොට ඒ පාළුව තනිකම මගහැරිලා යයි. උපේකා මෑණියෝ ශ්‍රියාලතාගේ දුක තුනී කර නටියෙන් කීහ. පාන්දරින්ම නිවසින් පිටත් වූ සපුමල් වතු බංගලාවට ගොස් සෝමා හා දරුවා රැගෙන රෝහලට ආවේය. ඒ වන විට සඳමලී තරමක් සුව අතට හැරී සිටියාය. සඳමලී දරුවා අරගෙන කිරි දුන්නාය. දැන් මට හොඳයි මහත්තයා. ඩොක්ටර් කිව්වා ඩෙන්ගු නෙවෙයි වෛරස් උනක්ලු. සඳමලී සපුමල් හා සෝමා දෙස බලා කීවාය. අනේ කොච්චර දෙයක්ද? මම බයේ හිටියේ තව කොච්චර දවසක් ඉස්පිරිතාලේ දුක් විඳින්න වෙයිද කියලා. රෑ දරු ඇඬුවේ නැද්ද නැන්දේ? දෙපාරක් විතර ටිකක් නැගිටලා ඇඬුවා. නලවනකොට හිම්මම නිින්ද ගියා. මට නිින්ද ගියේ නෑ නැන්දේ. දරුවා ගැන හිත හිතා හිටියා මිසක් රෑට දෙතුන් වතාවක් නැගිටලා කිරි බොන දරුවනේ. සෝම එහෙනම් ඉන්න. මම ඔෆිස් එකට ගිහලා දවල්ට එන්නම්. සපුමල් සෝමා දෙස බලා කීවේය. හොඳයි මහත්තයා. සපුමල් සඳමලී හා සෝමාගෙන් සමුගෙන පිටව ගියේය. සපුමල් ඔෆිස් එකට ඇතුල් වන විටම ජානකද පැමිණියේය. උඹට ගොඩක් පින් මාව බේරුවට. සපුමල් සිය අසුනේ ඉඳ ගන්නා ගමන් කීවේය.
පින් නෙවෙයි තව ඩිංගෙන් පව් වැඩක් වෙන්නේ. උඹ නම් පුතෝ ලංකදිම හොඳ පරිප්පුවක් කනවා. කෙල්ල වෙන හොස්පිටල් එකකට මාරු කරමුද? ඇයි? තාම අඩුවක් නැද්ද? දැන් නම් ගොඩක් දුරට හොඳයි. එහෙනම් වෙන එකකට මාරු කරන්නේ මොකටද? හෙට අනිද්දාට ටිකට් කපයිනේ. උඹ කොහොම හරි මට නැති නංගියකොත් ඉපැද්දුවනේ. උඹ ඒවට නම් දක්ෂයි. ජානක සිනාසෙමින් කීවේය. ඒකට තමයි කියන්නේ තැනට සුදුසු නුවණ කියලා. උඹට කොහෙද බං එහෙම නුවණක්? එහෙම එකක් තියෙනවා නම් ඔය වගේ අසරණ කෙල්ලෙක් කරේල්ල ගනීය. උඹ ඔය පෙර ආත්මික කරපු ණයක් ගෙවනවා. කවුද බං කරේල්ලගෙන ඉන්නේ? උඹ තවමත් කියන්නේ ඒ කෙල්ලව එලවල දාන්න කියලාද? මම දැන් එහෙම කිව්වද? මම කියන්නද වැඩ? මොකද්ද? කෙල්ලට හොඳ වුණ ගමන් කවුරු හරි මිනිහෙක් හොයලා බන්දලා දෙමු. එතකොට උඹ නිදහස්. උඹට පිස්සුද බං? ඇයි නැත්තම් ඔබ කසාද බැඳ ගන්නද හදන්නේ? ඒ කෙල්ලගේ ගතිගුණවලට මම කැමතියි ජානක. ඔය පැන්නේ බලලමල්ලෙන් එළියට කෙල්ල නාස්ලනුව දාලා හිර වෙන්නම. නාස්ලනුව දාන්න මම හරකෙක්ද බං? නෑ ගොනෙක්. මොකද්ද? නෑ ඉතින් කියන්න ඕන ටික මම කලින්ම කිව්වා කියලා කිව්වේ. තව මට කියන්න දෙයක් ඉතුරු වෙලා නෑ. ජානක ඉවත බලාගෙන කීවේය. ඒක හොඳයි බං. ඔබ මොනවත්ම නොකිය ඉඳපන්. ඒක තමයි මට කරන ලොකුම උදව්ව. ඒත් ඉතින් බලාගෙන ඉන්නත් බෑනේ යාළුවෙක් අමාරුවේ වැටෙද්දි. එහෙමනම් ඉතින් ඇස් දෙක පියාගෙන ඉඳපන්. සපුමල් සැහැල්ලුවෙන් කීවේය. ඒක තමයි ඉස්සරහට කරන්න වෙන්නේ. ජානක ඉඳවුන් අසුනින් නැගිටමින් කීවේය. ඩංකන් කොලසේකර විල්ෆ්‍රඩ් ඉඹුලාන සමග එලිමහන් අවන්හලක කතා කරමින් උන්නේය. පොලිසිය තමන් පසුපස ස්ථීරවම ලුහු බඳින බව දැනගත් පසු හේ බෙහෙවින් තැතිගත්තේය. දැන් හොඳටම පැහැදිලිනේ පොලිසිය අපිව ෆලෝ කරනවා කියලා. පොලිසිය අපිව ෆලෝ කළාට අපි මේක කළා කියලා ජීවමාන සාක්ෂියක් නැතුව කොහොමද ඔප්පු කරන්නේ? මම මේ කල්පනා කරන්නේ කොහොමද පොලිසියට අපි ගැන සැකයක් ඇති වුනේ කියලා. ඒක නම් එහෙම තමයි. මට එක දෙයක් පැහැදිලි විල්ෆ්‍රඩ්. පොලිසියට අපි ගැන මොකක් හරි හෝඩුවාවක් ගිහිල්ලා තියෙනවා. දැන් තියෙන තත්ත්වය හරි භයානකයි. අදින් පස්සේ අපි මීට් වෙන තැන් ගැනත් ගොඩක් සැලකිලිමත් වෙන්න වෙනවා. ඒක ඇත්ත. මේ තියෙන ෆොටෝ එක ඩංකන් මැණික් ගලේ ඡායාරූපයක් විල්ෆ්‍රඩ් වෙත ලපා දුන්නේය. ඔහු ඒ දිගහැර බලා සාක්කුවේ දාගත්තේය. ඉක්මනට ඔක රටින් පිට කරගන්න ඕනි විල්ෆ්‍රඩ්. මේ තියෙන තත්ත්වය හැටියට ඉස්සරහට මොන ප්‍රශ්නයක් ඒද දන්නේ නැහැ. තව මාසයක් දෙකක් ඇතුළත මොකක් හරි කරගන්න පුළුවන් වෙයි. මම අදම මේක යවන්නම්. ඒක හොඳයි. අර ගෑණිගෙත් කිසිම තොරතුරක් නැහැ. මොන ගෑණිද? ශ්‍රියාලතා. අර කිව්වා වගේ කිඹුලෙක් ගිල්ලද දන්නේ නැහැ. එහෙම තමයි වෙන්නේ නැත්තේ. නැත්තම් බොඩි එක අහුවෙන්න ඕනිනේ. සමහර විට ගඟපතුලේ මොහක හරි හිරවෙලා තියෙන්නත් බැරි නෑ. ඒක තමයි මාත් කල්පනා කළේ. දැන් මේ ප්‍රශ්න අමතක කරලා දාන්න. තවත් ඔය ගැන වදවෙන එකේ තේරුමක් නෑ ඩංකන්. ඒක ඇත්ත. ඩංකන් දිගු සුසුමක් පිට කළේය. පොඩි මෑණියෝ ගල්තලයේ මත ඉඳගෙන කුඩා හාපැටවෙකු සුරතල් කරමින් සිටියාය. ශ්‍රියාලතා ඈ අසලට පැමිණ ගල්තලයේ මත ඉඳගත්තාය. මගේ සුද්දි ලෙඩ වෙලා. පොඩි මෑණියෝ හාපැටවාගේ හිස පිරිමදිමින්ම කීහ. ඇයි පොඩි මෑණියෝ මොකද වෙලා තියෙන්නේ? මෙයා තාම උදේට කෑවේ නෑ. එයාට තාම බඩගිනි නැතුව ඇති. වෙනදට මේ වෙලාවට කනවනේ. තව ටිකක් දවල් වෙද්දි කයි. කෝ දෙන්න බලන්න. ශ්‍රියාලතා පොඩි මෑණියන්ගේ උකුලෙහි උන් හාපැටවා අතටගෙන හිස පිරිමැත්තාය. ඔය ඇත්ති අදත් යනවද දුවව හොයන්න? නෑ පොඩි මෑණියෝ. දැන් ඉතින් කොහේ කියලා හොයන්නද? ලැබීමක් තියනවා නම් කවද හරි කොහේදි හරි මට මගේ දරුවා මුණ ගැහෙයි. එතකොට ගෙදර යනවද? මට යන්න ගෙදරක් නෑ පොඩි මෑණියෝ. ෂා නියමයි. පොඩි මෑණියෝ සතුටින් කීහ. ඇයි? එතකොට ඔය ඇත්තේ අපිත් එක්ක ඉන්නවනේ. ශ්‍රියාලතා මදහසක් පෑවාය.
එතකොට ඔය ඇත්තිගේ අම්මයි තාත්තයි කොහෙද ඉන්නේ? ඒ දෙන්න දැන් නැති වෙලා පොඩි මෑණියනේ. දැන් ඉන්නේ අයියා විතරයි. එයා මාත් එක්ක ගොඩක් තරහෙන් ඉන්නේ. ඒ නිසා හයන්න බෑ. ඔය ඇත්ති ගොඩක් පව්. ඒ හැම දෙයක්ම උනේ ඒ කාලේ මම කරපු වැරදි නිසා පොඩි මෑණියනේ. ඒ ගැන මම ගොඩාක් පසුතැවෙනවා. දැන් මට ඉන්නේ මමම විතරයි. ශ්‍රියාලතා කනස්සල්ලෙන් ප්‍රකාශ කළාය. ඇයි ඔය ඇත්තට මම ඉන්නවා ලොකු මෑණියෝ ඉන්නවා. ඉතින් මොකටද දුක් වෙන්නේ? මට දුකක් නෑ පොඩි මෑණියනේ. මට තියෙන්නේ මම ගැනම ලොකු කලකිරීමක් විතරයි. ශ්‍රියාලතා හා පැටවා පොඩි මෑණියන් අතට දුන්නාය. පොඩි මෑණියෝ උඳු පියලිය කොළ ටිකක් මුවට ලං කළාය. හා පැටවා සෙමෙන් උඳු පියලිය කොළ කන්නට විය. දැන් කනවා. පොඩි මෑණියෝ සතුටින් කීහ. සඳමලි නවකතාවේ තවත් කොටසක් ඔය විදිහට අපි අහලා අවසන් වෙනවා. ඉක්මනටම මුණ ගැහෙමු අලුත් කොටසකින්.